අද යන්නේ සීතලේ බඩු ගන්න. හෙලෝ ළමයි කොහොමද? අපි අද සීතලේම රවුමක් යන්නේ. හරිද? මම හරිම සීතලයි. ඔයාලත් එන්නක අපිත් එක්ක අපි කොහෙද යන්නේ කියලා බලන්න. රෑ වෙලා සීතලේ අපි යනවා බඩු ගන්න. ඒක මම ආසම view එක මම වැඩ ඇරිලා ඉන්නේ මම වැඩට යද්දි ඒ වගේම මම ඉස්කෝලේ ඇරිලා ඉද්දි දකින්නේ මෙතන තියෙන කෝයන් එකක් මෙතන ළමයි ඉන්නවා යන සෙල්ලම් කරනවා ඉතින් මේක තමයි බලන්න ආසම මට ඒකට මගේ ගෙදර අයම මතක් වෙනවා ඔව් සීසලේ අපි තුන්දෙනා දැන් ලෑස්ති එළියට යන්න. අපි ඉන්නේ පස්වෙනි තට්ටුවේ ඉඳලා තට්ටු 4ක් අපි බහින්න ඕනේ බීමට. ඕන අපි දැන් බීමට බැස්සා. අපි දැන් යන ගමන් ඉන්නේ. දැක්කනේ කට්ටිය යන හැටි. අපිත් එක්ක හිටපු යාළුවට මේ 7-Eleven එකක් කරා යන්න උවමනා වෙලා තිබිලා ළඟම තියෙන 7-Eleven එක තියෙන තැන තමයි අපි කිව්වේ. එහෙම කියලා අපි යන්න දැන් හිමීට පාර පැනලා යන්න හදන්නේ. මම හිතන්නේ ජපානයේ ඉන්න ගොඩක් අය දන්නවා අපිට ලේසියෙන්ම බඩු ගන්න තියෙන කඩේ මොකක්ද කියලා. ඔන්න ළමයි අපි ආවා දයිස් එකට මේ තියෙන අපේ ඇපාර්ට්මන්ට් එක ළඟම තියෙන ලොකු දයිස් එකක්. ඔන්න දැන් අපි ඇතුළට යනවා බඩු ටික ගන්න. දයිස් එක ඇතුළේ අපි ටික වෙලාවක් ගත්තා මොකද බඩු ගොඩක් මට ගන්න තිබ්බා මගේ රූම් එකට. ඒකට මගේ යාළුවෝ දෙන්න මට ලොකුවට හෙල්ප් එකක් දුන්නා. හිමීට මට යාළුවෝ දෙන්නගේ උදව්වෙන් බඩු ටික ගන්න පුළුවන් වුණා. මම හැබැයි බිල් කරන වීඩියෝ එක නම් ගත්තේ නෑ මොකද අපිට ගොඩක් බිල් කරන්න බඩු තිබ්බා. ඒක නිසා අපි තුන්දෙනාම එක්කෙනෙක් බිල් කරනවා අනිත් දෙන්නා බෑග් අල්ලගෙන ඉන්න හින්දා අතනම වීඩියෝ කරන එක එතන කරදර හින්දා වීඩියෝ කරේ නෑ. ඊට පස්සේ අපි බඩු ටික අරගෙන ඔන්න බඩු ගොඩක් තිබ්බා. මම බලාගෙන ඉන්නේ අපේ දැක්කම මම දෙකක් මොස්සගෙන එන්නේ අපි ආපහු ඇපාර්ට්මන්ට් එකට ගියා. බඩු ටික උඩට දාලා එන්න. ඊට පස්සේ අපි ගියා පස්සේ එකට මට අත්තරම ඒකේ බෝඩ් එකේ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඒක තිබ්බේ දවසකට එහා පැත්තේ. ඒකට ගිහිල්ලා මට ඕන තූත්බේ ෆේස් වොෂ් රෙදි හොදන කුඩු ඒවා හැම ගත්තා. අතරම යාළුවෝ දෙනා මට ලොකු සප් එකක් දුන්නා. ඊළඟට අපි ආවේ ගෙදරට උයන බඩු ටික ගන්න. ඒකටත් මට යාළුවෝ දෙනා මාර සප් එකක් දුන්නේ. අද විශේෂ කෑමක් අපි හදමු කියලා අපි තුන්දෙනාම කතා වුණා. මොකද අපි කෑම වලම උයන දෙකක් යන්නවත් නැහැ. අපි තුන්දෙනාම වැඩ කරනවා. ඒක නිසා අපි අද එකට උයලා කමු කියලා කතා වුණා. ඒකත් එක්කම බඩු ටික සෝරගෙන අපි යන්න හදන්නේ. මම කිසිම තැනක මේක විතරක් නෙවෙයි මම කිසිම තැනක බිල් කරන වීඩියෝ මම අරගෙන නැහැ. මොකද අපිටම බිල් කරද්දී වීඩියෝ කර බිල් කරන්න බෑ. මොකද ඒ තරම් බඩු ගොඩක් අපි ගත්තා. දැන් සාමාන්‍ය බඩු ගොඩක් අපි ගත්තා. ඒකට බිල් කරන ගමන් වීඩියෝ කරන ගමන් ඔය දේ කරන්න හරි අමාරුයි. ඒ හින්දා ඇත්තටම ඒ වීඩියෝස් අපි මම ගත්තේ නැහැ. තැන දයිස් එකටත් ගියා, පපස් එකටත් ගියා, වොන් එකටත් ආවා. ඊට පස්සේ අපි ගියා කෝෆි එකක් බොන්න කියලා 7-Eleven එකට. අහන්නේ යාළුවෝ දෙන්නයි මමයි බොඩ් එක අපි ඉස්සරහින් තියලා මොකද එල ටොප් එකට වන්න කිරි එක හදන්න කිරි එක කෝෆි එකක් බොන්න කියලා ඔන්නත් කෝෆි එක අරගත්තා. අරගෙන අපි හදාගෙන බොන්න හදන්නේ. ඇත්තටම මහත්තයා කමියා අපිත් එක්ක අතලගේ හිටියන ගියත් දැන් අද බඩු ගන්න එනවන්නේ. අනේ
ඊට පස්සේ අපි බඩු ටික තියලා අපි තුන්දෙනා උයන්න ලෑස්ති වුණා. ඉතින් අපි තුන්දෙනා උයපු කෑම එක මොන වගේද වෙයි කියලාද ඔයාලා හිතන්නේ? අනේ නෑ අපි තුන්දෙනා එකට තමා අද කෑම හැදුවේ. මොකද අපි තුන්දෙනාට එකට කෑම උයන්න වෙලාවක් නෑ. අද ඉව්වා මේ තමයි ඔයාලට පෙන්නන අපේ රසම රස බත් ගාන. අපි දැන් කන්න හදන්නේ. එහෙනම් වෙන වීඩියෝ එකකින් මම ආයෙ මෙන්නම්. බයි බයි.